ආයි ළමයි කොහොමද ඉතින් ඔයාලව මගේ නේචර් YouTube එකට සාදරයෙන් පිළිගන්නවා. මම අදත් ඔයාලට ලස්සනට ඉන්න පුළුවන් ස්වභාවික සත්කාරයක් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති මම දැන් මේ ස්වභාවික සත්කාරයට පාවිච්චි කරන්න හදන්නේ මොකක්ද කියලා. මම අද පාවිච්චි කරන්න. ඔයාලට ළමයි මේක වියදමක් නැතුව ගෙදරම හදාගන්න පුළුවන්. මම ලස්සන වෙන්න පොකුරු අදමල් පාවිච්චි කරන හැටි මං කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම ඔයාලා පොකුරු අදමල් ටිකක් කඩාගන්න. ඔයාලා ළමයි දැන් මේ පොකුරු අදමල් කෝප් එකකට හරි මොකක් හරි භාජනයකට දාගන්න. භාජනයකට දාගෙන ඉවර වෙලා ඔයාලා වතුර එකක් හොඳට රත් කරගන්න. මද රස්න වතුර ළමයි දැන් මේ ඔයාලා මල් ටික දාගත්ත භාජනයට දාගන්නේ උණු වතුර ටික. ළමයි දැන් ඔයාලා මේ මල් ටික තැම්බෙනවා ඇතුලේ. ඔයාලා ඒක මොකක් හරි පේනකින් තැම්බෙන්න වාලා තියන්න. ඔයාලට පේනවා ඇති දැන් මම හදාගත්ත එකේ තත්ත්වේ. ඔයාලට පුළුවන් තමයි මේකට මේ පැණි බිඳු දෙක තුනකුත් එකතු කරගන්න. මට නම් අවුලක් නෑ, මට මෙහෙම බොන්න පුළුවන් ළමයි. ඔයාලට ළමයි මේ හදාගත්ත වතුර එක අයිස් කියුබ් විදියටත් ඔයාලගේ මූණට පාවිච්චි කරන්න පුළුවන්. මම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව ලස්සන තියාගන්න පුළුවන් බියුටි ටිප්ස් එක අරගෙන ඉස්සරහටත් එන්නම්. ආදරයෙන් මෙතනින් සමුගන්නවා.